බලන්න එතකොට ටියුට් එකේ පළවෙනි ගාන ඇදුවා. එතකොට දැන් ඒ ගාන මේ ඔබ බෝඩ් එකේ පේනවා 120 නිව්ටන් බලය ඊට පස්සේ 90 නිව්ටන් බලයකින් නගුලක් අදිනවා හරක් දෙන්නෙක්. එතකොට මේ බල දෙක එකතු වෙනවා පුතා. එතනදී 120යි 90යි 210යි නිව්ටන් මේ පළවෙනි ගාන. ඊළඟට දෙවෙනි ගාන තුන්වෙනි ගාන දැන් අපි ඊළඟට හදනවා. එතකොට ඉක්මනට මට කරලා ඉවර දරුවෝ අග්ගාලා ටියුට් එක දෙන්න. මේ හදපු එක දෙන්න. වෙලා ගන්න එපා ඉක්මනට දෙන්න. එතකොට ඔබ මේ රූපේ ඇඳෙන්න ඕන ඇත්තටම. දෙවෙනි එකට අදාළ රූපෙ මෙන්නම. බටහිර දිශාවට 50යි. නැගෙනහිර දිශාවට 90යි. හොරි. අවසාන එක මෙන්නම. එතකොට මේකේ සම්ප්‍රයුක්ත බලය හොයන්න ඕන. ඊළඟට 8යි නිව්ටන් 10යි නිව්ටන් 8යි නිව්ටන්. ටකලා හදන්න. දැන් මෙතන අහනවා දෙවෙනි ප්‍රශ්නේ පොළිය ඇදී යන්නේ කවර දිශාවටද කියලා. ඒකට ඉස්සලා උත්තරේ දීලා ඉන්නේ. ඊළඟට අහනවා පොළිය සම්ප්‍රයුක්ත බලය. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අහනවා පොළිය සම්ප්‍රයුක්ත බලය. ඊළඟට පොළිය සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය කිරීමට ගන්න පියවර. ඊට පස්සේ ඒ රූප සටහන වලින් නිරූපණය කරනවා. අකල් හදන්නට.
ඒ ගාන දාලා. නැගෙන දිශාවට බල ක්‍රියා කරගෙන ඉන්නේ. දැන් දිශාන් සම්පූර්ණ බල ක්‍රියා. හතරෙන් පොඩි අධියන්නේ කවර දෙවෙනි පැත්තට කරා. දෙවන මුල් උත්තරේ මුලින් තියන්න ඕන මොකද? අද උම්ම දැන් අර කමන්නේ කොහොම ලියන්න බෑ. මුලින්ම ලියන්න ඕන කොයි එකට උත්තරේ ලියලා නැහැ. අධියන්නේ පොඩි අධියන්නේ කවර දිශාවට. එතකොට පොඩි අධියන්නේ ඔතන පහදලා දිනන නැගෙනහිර බටහිර කියලා නැගෙනහිර දිශාවට පොඩි අධියය. ඒක ලියන්න ඕනේ ඉස්සර. හරි ඊළඟට ඔයා සම්ප්‍රයුක්ත බලය කොච්චරද කියලා නහන්නේ. ඒකට ඒක ඊළඟට උත්තරේ එන්නේ. අද මෙයාගෙත් ඒකම තියෙනවා. එයා ලියලා නැහැ ඒක. එතන ආයේ මේ බල ටික ලියන්න එක බලය විෂය න්‍යූටන් මේක රිපෙට් කරන්න. කළා විෂය න්‍යූටන් එක විතරක් දාන්න. හරි බලන්න. ඔක හදන්න පුතේ. අර දෙවෙනි ප්‍රශ්න එන්නකො මං හරියනවා. බලන්න. දෙවෙනි ප්‍රශ්නය එන්න දෙකෙන් ගන්න ටකාලා. දෙවෙනි ප්‍රශ්නය ට්‍රොලියක් බටහිර දිශාවට 50 නිව්ටන් බලයක් නැගෙනහිර දිශාවට 90 නිව්ටන් බලයක් අදින ලද නම් ට්‍රොලිය ඇදී යන්නේ කවර දිශාවකට? උත්තරේ ලියන්න ඒකට ඉස්සලම තරුවක් දාලා. දෙවෙනි ප්‍රශ්නෙට මුලින්ම උත්තරේ ලියන්න. ට්‍රොලිය ඇදී යන්නේ කවර දිශාවටද? ට්‍රොලිය නැගෙනහිර දිශාවට ඇදී යයි. ලියවද? ලියාගන්න දෙවෙනි ප්‍රශ්නේ උඩින්ම ඒ උත්තරේ එනවා. කොහොම ලියවද? කොපෙන්න. ට්‍රොලිය නැගෙනහිර දිශාවට ඇදී යයි. කො නෑ අතන දෙවෙනි ප්‍රශ්නේ උඩින්ම උත්තරේ ලියවෙන්න ඕන. ඒ අහන්නේ පළවෙනියට අහන ප්‍රශ්නේ නේද? ට්‍රොලිය ඇදී යන්නේ කවර දිශාවට? ට්‍රොලිය නැගෙනහිර දිශාවට ඇදී යයි. දැන් මෙහෙම ප්‍රශ්නේ අංකේ දානවනේ මේ. හරි අංකේ දාලා ඊට පස්සේ ආ රූපය අදිනවනේ. හරි රූපය අදින්නත් ඉස්සල්ලා ඇතන. හරි එතකොට දැන් රූපය අදලා නිව්වත් තමන් නැහැ. මෙහෙම 90 නිව්ටන් ලකුණු කරා. මෙතන
50 නිව්ටන් ලකුණු කරා. එතකොට ඒක ඔයාලට හිතලා ලියන්න තියෙන්නේ. ඒකට උත්තරේ පළවෙනි උත්තරේ ලිව්වා තොලිය නැගෙනහිර දිශාවට ඇදී. ඒක ඔයාලා හිතලා ලියන විදිහට ලියන්න. තොලිය නැගෙනහිර දිශාවට ඇදී. ඊට පස්සේ ඊළඟට සංප්‍රයුක්ත බලය හොයන්න එපා. ඊළඟට රූපේ 90යි නිව්ටන් මෙතන 50යි නිව්ටන්. එතකොට මෙතන R සමානයි 90යි නිව්ටන් විල 50යි. අපේ වරහන් ඇතුළේ දාන්න ඕන අනිවාර්යෙන් නැගෙනහිර දිශාව. ඊළඟට තුන්වෙනි ප්‍රශ්න. එක රොලිය සංප්‍රයුක්ත බලය R සමානයි 8යි නිව්ටන් ධන 10යි නිව්ටන් ධන 8යි. රොලිය සංප්‍රයුක්ත බලය ශූන්‍ය කිරීමට ඔබ විසින් ගන්නා පියවර. රොලිය සංප්‍රයුක්ත බලය ශූන්‍ය කිරීමට ඔබ විසින් ගන්නා පියවර. එතකොට ලියන්න ඕන උත්තරය දෙක 8යින් 10යින් I 8යින් බල යෙදූ දිශාවට විරුද්ධ දිශාවට විරුද්ධ දිශාවට 18යි 26යි නිව්ටන් 26ක බලයක් තියෙනවා. දැන් මෙතන R ගත්තානේ R 26 කියලා ආවනේ. එතකොට ඔබ කෙටියෙන් ඔන්න ලිව්වත් ඇති නිව්ටන් 26ක බලයක් විරුද්ධ දිශාවට එදී. එහෙමනේ ලියලා තියෙනවා. නිව්ටන් 26ක බලයක් විරුද්ධ දිශාවට එදී. මේක රූප සටහනේ ලකුණු කරන්න ඕන මෙහෙම 8යින් 10යින් 8යින් මේ පැත්තට 26යි. ඊළඟ ප්‍රශ්න දෙන්න ගන්න. හරි. දැන් ඊළඟ ගණන් ටික හදමු. කොබාන ඔන්ලයින් ඉන්න දරුවෝ ඒ වින්දි හරිද? තනුගි වගීෂා හරිද තේරුණාද? හරි. වගීෂා හරිද? තනුගි හරිද? මේ කියන්නේ ටියුට් එක අවශ්‍ය නැහැ මෙතනදී. ගාන හදන විදිය බලන්න. ඒකයි අවශ්‍ය ප්‍රධාන. වගීෂා හරිද? හරි වල පොඩක් අපහැදිලි ගතියක් තියෙනවා මම හිතන්නේ මේ බෝඩ් එකේ ලියන එක පොඩ්ඩක් එක බලන්න ටිකක් ඈත් වෙලා මම කරනවා. හරිද බෝඩ් එකේ තියෙන එක ලියලා ඉවරද? බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න. හරි. ඊළඟට එන්න පුතා අපි ගණන් ටික මට හදමු ටක් ගාලා. හතරවෙනි ගාන. නිව්ටන් තරාදියක වස්තුවක් එල්ලූ විට පාට අංකය 90යි. වස්තුව නිව්ටන් තරාදිය පාට අංකය 90.
වස්තුව එල්ලලා තියෙනවා. ඒක වස්තුව 90යි නිව්ටන් වෙනවා. ග්‍රෑම් 400ක තවත් වස්තුවක් මේක එල්ලුවාම ග්‍රෑම් 400 වස්තුවක් එල්ලුව විට දැන් මෙතන මෙයාගේ ග්‍රෑම් 400ට අදාළව නිව්ටන් ගන්න. ඔබ දැනගන්න. එහෙනම් දාන්නේ කොහමද? mg. එහෙනම් බර සමානයි මොකද්ද? mg. බර කියන්නේ weight w. ස්කන්ධය කීයද? ග්‍රෑම් 400 කිලෝග්‍රෑම් කරන්නේ. 10න් බෙදා. වැඩි කරනවා පුතා 10. උත්තරේ 4යි නිව්ටන්. උත්තරය 4යි නිව්ටන්. ඊළඟට සංප්‍රයුක්ත බලය අදා ගන්න. සංප්‍රයුක්ත බලය අනුවයි නිව්ටන් දාන 4යි නිව්ටන් 94යි නිව්ටන් 15 සංප්‍රයුක්ත බලය 94යි. ඔයාට පුළුවන් නෙමෙයි කරන්න ඕන කෙටි ප්‍රශ්න පත්‍රයට මතක තියාගන්න ග්‍රෑම් 100යි කියන්නේ පුතා නිව්ටන් කීයද? 1යි. මොකද්ද මතක තියාගන්න පුතා? ඒක ඕනම් පැත්තකින් ලියා ගන්න. ග්‍රෑම් 100යි කියන්නේ නිව්ටන් 1යි කියලා පාඩම් කරලා තියාගන්න. ඒක ආයි වෙනස් වෙන්නේ නැහැ පුතා. ග්‍රෑම් 100යි කියන්නේ නිව්ටන් 1යි. එතකොට කිලෝ 1යි කියන්නේ එහෙමනම් මොකද්ද පුතා? නිව්ටන් 10යි. ඉතින් ග්‍රෑම් 100 නිව්ටන් එක මතක තියාගන්න. හරි. ගණන් ටිකට යන්නක් ගාලා. මේක හරිද පුතේ? හදලා ඉවරද? හරි. බලන්න පුතා නැවතත් නිව්ටන් 90යි පාඨාංකය. ඒ කියන්නේ පල්ලෙහාට බර 90යි. මේකේ එල්ලලා තියෙනවා ග්‍රෑම් 400ක්. ඒ කියන්නේ නිව්ටන් හැමදේම දාගන්නවා නේද? නිව්ටන් 4. එතකොට 400 sorry 90 4 94. ඔන්ලයින් දරුවෝ ඉවරද? කොබාන් ඉවරයි අත උස්සන්න ගන්න හදලා. ඉවරයි අත උස්ස. හරි. ඊළඟ ගණන් ටිකට. 5. එක ඒ රූප හැදෙන්න ඕන. මෙහෙම කියන්න. 9 නිව්ටන් 9 නිව්ටන් 10 නිව්ටන් දැන් ටට්ටක් ගාලා හදාගෙන 6 නිව්ටන්
එතකොට එක පැත්තක් හිතන්න දැන් මෙතන 9 9 18යි මෙතන 16යි තේරෙනවනේ. එතකොට R සමානයි මේ පැත්තට කියලාම ලියා ගන්න ඕනේ. 9යි 9යි 18යි අඩු කරන්න ඕන 10 ධන 18යි නිව්ටන් දෙන 16යි 2යි නිව්ටන්. ආ 9යින් බලවල නිසා. ඊළඟට B 10යි 9යි R සමාන මේ පැත්ත 10යි රිංග 9යි 2යි නිව්ටන් අරන් ඇතුලේ 10යි බලය නිසා 10යින් බලය නිසා වැඩි පැත්තට ගන්න. 28යි 20යි R සමාන මේ පැත්ත 28යි නිව්ටන් දෙන්න 20යි 18යි C D 8යි 8යි 9යි 9යි R සමාන මේ පැත්ත 9යි නිව්ටන් දාන්න 9යි නිව්ටන් වෙන 8යි නිව්ටන් දාන්න 8යි 18යි නිව්ටන් වෙන 16යි 2යි
කොහොමද මේ ගණන් ටික ඉවරද? මෙතන හදනවා නම් පුතා මෙතන දැන් කියන්නම්කෝ පළවෙනි ගාන මෙතන 10යි මෙතන 6යි මෙතන 9යි මෙතන 9යි. එතකොට 9 නිව්ටන් දාන 9 නිව්ටන් අඩු කරනවා 10 නිව්ටන් දාන 6 නිව්ටන්. උත්තරේ සුළු කරාම 2 නිව්ටන් 9න් බලවල දිසා. මෙතන 10න් දෙන 9 නිව්ටන් 1 නිව්ටන් 10න් බලයේ දිසා. මෙතන 20යි නිව්ටන් වෙන 38යි නිව්ටන් 20යි නිව්ටන් අඩු කරා 18යි නිව්ටන්. මෙතන 18යි නිව්ටන් 16යි නිව්ටන් අඩු කරා 2යි නිව්ටන්. ඊළඟ අවසන් ගණන් 4 අවසන් ගණන් 4 මම මේ ටික මකන්නම්. මේකේ 6යි නිව්ටන් x මෙතන 10යි නිව්ටන් 9යි නිව්ටන්. ඔව්. එතකොට මෙතනදී සංප්‍රයුක්ත බලය ශූන්‍ය නම් අපි R හොයනවා. R සමානයි මේ පැත්තට ගමු. 6 ධන x ඍණ අපතට 10 ධන 9. මෙතන 6 ධන x ඍණ මෙතන 10 9 කීයද 19. නිව්ටන් මෙතන 6 නිව්ටන්. මෙතන 6 නිව්ටන්. මේක බිඳුවක. දැන් 19න් 6ක් ගියාම කීයද පුතා? 13යි. පළවෙනි එකට ආවේ උත්තරේ 13ද? x 13. ඒක දිශා මොකුත් නැහැ. ඒක දිශා මොකුත් නැහැ. මේ පළවෙනි ගාන. දිශා මොකුත් නැහැ. දෙක දෙකයි x 5 15යි 10. R සමානයි 5 ධන 2x ඍණ 15යි නිව්ටන් ධන 10යි.
බිඳුවක් මේ පැත්ත සුළු කරගෙන ධන 2x ඍණ 25යි නියුටන් 2x සමානයි මේ 25 මෙයාගේ 20 වෙනවා x 10 දාගු x 10 නියුටන් අවසන් දෙක මේවා අර මම කියපු විදිහේ මේ මම හදන විදිහටම හැදලා තියෙන්න ඕන. මේ C මේ B 10යි නිව්ටන් 40යි නිව්ටන් x සංප්‍රයුක්ත බලය r සමානයි මේ පැත්තට ගන්න x වෙන 40යි නිව්ටන් දාන 10යි බිඳුව සමානයි x වෙන 50යි x සමානයි 50යි අවසන් එක 4x 30යි නිව්ටන් 50යි r සමානයි 4x වෙන 40යි නිව්ටන් දාන 50යි 4x වෙන 90යි බිඳුව x සමානයි කියලා දෙන්න හා මොකද අප 100 කොහොමද මේක C 15යි නිව්ටන් 10යි නිව්ටන් 2x 15යි sorry 5යි නිව්ටන් මේ පැත්තේ ගත්තේ 5යෙන් දාන 2x මෙතන ඍණ 25 5යෙන් දාන 2x මෙතන ඍණ මෙතන 20 10 කොතන Cද 15යි 10යි දී 15යි 10යි 25 වාගේ වන්න පුතා පොත ඒ සංයුක්ත බලයේ දිශාව දාගන්න කිව්වේ නැත්නම් නිකම්ම අඩු කරන්න එපා දාලා කරකවලා දෙන්න පුතා ඔය ගත්ත දිශාව දාන්න ඒ කියන්නේ මේ මන් දැන්නේ R උඩින් දැම්මේ මොනවද R එකේ මොකද නේ
දැන් ඔයා මෙතන අරන් තියන්නේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය නිසා වම් පැත්තට තියෙන බලයි දකුණු පැත්තට තියෙන බලයි සමානයි කියලා. හරි? එතකොට ඒක සඳහන් කරා නම් හරි එහෙම. හරි? දැන් මගේ එකේ කෙලින්ම R බිඳුව ආදේශ කරලා තියෙනවා. හැම එකෙම එක ලියන්න මේ එකක මිස් වෙලා තියෙනවා. ඒක ලියා දෙන්න. හොයාගෙන දෙන්න පුතා. අනිත් එකේ ලියා දෙන්න අර R මේ ඊතලේ දාන්න. සංප්‍රයුක්ත බලය කියලා තුන්වෙනි එකේ. මේකේ මේ පුතේ නිව්ටන් අගය දාන්න ඕන. ඒකට විතරයි ඒක දෙක තුනට උන් දාලා නැහැ. දැන් කමන්නේ ආයි හදන්නේ නැහැ මේ නිව්ටන් අගය දාන්න ඕනේ. ඒ කියන්නේ 9 නිව්ටන් 9 නිව්ටන් කියලා